තියෙන්නේ අපි හදන සිරමික් ක්ලීනර් කියන අයිටම් එක. මේක හදන්නේ මාකටිං කරන්නේ අයි කැචින් මාකටිං වලින් හදන්නේ නැනෝ කෝටින්ස් කියන ආයතනය. මේක අවුරුදු ගානක් ප්‍රැක්ටිස් වෙන භාණ්ඩයක්. මේකේ තෝර මිලිලීටර් මේකේ ගහලා තියෙනවා. මේකේ ප්‍රමාණය මිලිලීටර් 325යි. මේකේ තෝර මිලක් වෙනවා මේක බෝතලයක් වෙනවා රුපියල් 1000ක්. ඩිලිවරි වෙනම ගන්න වෙනවා. නමුත් මේක ලකුණු කළ මිලක් විදිහට එන්නේ 1000 දැනට. ඒතකොට මේක හොඳ අයිටම් එකක්. අපි කියමුකෝ ප්‍රසිද්ධ සන්නාහ නාම වලින් කොමඩ් එක සුද්ධ කරගන්නත් දවසක් දාලා තියන්න ඕනනේ. ඒ දාන දේවල් අපි නම් කරන්න හොඳ නෑනේ. මේ නමුත් මේක දැම්මොත් මිනිත්තු 5යි තියන්න ඕන. ඊටත් වඩා 10 ගුණයක් හොඳට දිස්නේ ගහනවා. මේ භාණ්ඩයට හානියක් වෙන්නේ නැහැ. ඒතොර මේ අපේ ටයිල් උඩ එක එක කහට පැල්ලම් හිටිනවා, දියසෙවල වලින් ඇතිවෙච්ච පැල්ලම් හිටිනවා, මේ ලෝහ වර්ග වලින් හිටින පැල්ලම් හිටිනවා. ඒ සියලු මේවා සනිකව අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ පිඟන් කෝප්පවල මේ කෝප්පවල ඒවයි අපේ තේ කහට ඒතොර මේ කෑමවල කහට වර්ග ඒවයි රැඳෙනවා. ඒවයි කොච්චර කෙරුවත් යන්නේ නැහැ. නමුත් මේ අයිටම් එක ඒ වෙලේ මොනවාක් කලවම් කරන්න නැතුව දාලා අතුල්ලන්න. අතේ ගෑවුණා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. මේක හොඳ විශ්වකර්ම භාණ්ඩයක්. ඕගොල්ලන් පරිහරණය කරන්න, සන්තෝෂෙන් ජීවත් වෙන්න. මේක අයි කැචින් කියන්නේ දැස පිනවයි කියන එක. දැස පිනවන භාණ්ඩ තමයි අපි අන්තිමේදී විකුණලා තියෙන්නේ. එහෙනම් සුබ දවසක්. කොහොමද සුද්ධ කරන්නේ? මෙන්න අපේ සරත් ඒක සුද්ධ කරලා පෙන්නයි. ඒක මේ ගන්න පටන් ගන්න. එතකොට මේකේ මේ තියෙන්නේ සිරමික් ක්ලීනර් කියන එක. හොඳයි හරි. ඊට පස්සේ ඔක අපි මේ මේක හරි ප්‍රතිඵල එන්න නම් ටික වෙලාවක් ගාලා තියන්න ඕන. නමුත් අපිට වීඩියෝ එකේ කාලේ වැඩි වෙන නිසා මේ විදියට කරන්න වෙලා තියෙනවා. නමුත් මේක ඒ යන විදිය බලා ගන්නකො. ගාලා තියලා කෙරුවා නම් හරි ප්‍රතිඵල. ඒ යනවා මෙතන. ඔන්න තව පාරක් මේවා කෙරුවා. ඔක පොඩි වෙලාවක් ගාලා දැන් අපි තුමු භාණ්ඩ ගොඩාක් තියෙනවා නම් ඒවා ඔක්කොගෙම ගාලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ පරණ මේකේ ඉඳලා පටන් ගන්න. ඉතින් මේක අලුත් ඒවා වගේ වෙනවා. මේක මේ වුණාම පේනවා නේද? ඉතින් මේකෙදි මේ වීඩියෝ එක අපි කරන්නේ ඒ වගේ එක්තරා විදියක ස්වභාවික විදියට පරිසරයකමයි. මේකෙදි තේරෙනවා ඇති කොහොමද සුද්ධ වෙන්නේ කියලා. මේකේ අතේ ගෑවුණායි කියලා දැන් සරත් ගියත් කෑවුණා. මොනවාකට ඒ සරත් දන්න පටන් ගත්තද? ඒක ප්‍රශ්නයක් වුණාද වාගේ අතට? නෑ නෑ. ඔන්න ඕක තමයි අපේ ඔන්න ක්ලීන් කරන විදිය. ඔන්න ඕකත් පාවිච්චි කරනවා. එන්න තව තැනම් මේ යකඩ භාණ්ඩයක් තිබිලා මේ පේනවා තියෙන ස්ටේන් වෙලා තියෙනවා. දැන් ඒක දැන් ඔක ගාලා බලන්න පෙන්නන්න සරත්. දැන් ඔන්න අපි දාන්නේ අපේ භාණ්ඩෙමයි ඈ. වෙන ඒවා දාන්නේ නැහැ. ඒතකොට මේක වීඩියෝ එක හරියට කරගෙන යනවා ඔබ බලන්න. කොහොමද කියලා. කොහොමද සරත් යනවද? ඔව් ඔයටි. මේක මේ දස දුකක් විඳින්න ඕන නැහැ. හොඳයි මතක තියාගන්න මේකේ මේ ඇති. දැන් මේ යකඩ පැල්ලම් ටික දැන් තිබිච්ච ඕක මේ සෑන්දක් මොකක් හරි තියලා තමයි එතන ලකුණ හැයිලා තිබුණේ. ඒතර දැන් මේකෙදී අපි මේ තියෙන ඔන්න පිරිසුදු කරනවා. හොඳයි. හරි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක පිරිසුදු වෙනවා. පේනවා නේද? ඔන්න ඔකත් එක විදිය. සුබ දිනයක්. මේ තියෙන්නේ අපිරිසුදු වෙච්ච සිරමික් මතු පිටක්. හරි දැන් ඔන්න මේක සරත් ගානවා. ගාන විදිය තමයි තියෙන්නේ පෙන්නන්නේ. හරි මේ වගේ රෙදි කෑල්ල අරගෙන ගාලා ඊට පස්සේ මේ මතු පිට මෙහෙම ගාගෙන යනවා. හොඳයි මෙහෙම. අන්න ගාගෙන යනවා. ඒතර මේවා මේ සබන් දාලා යවා ගන්න බැරි වුණා කරදරකාරී තරක තමයි මේ වැඩේ කරන්නේ. ඒතර කොහොමද යනවද හොඳට? ඔව් ඒකනේ. ඒ බාසුන් හැරට සන්තෝෂයි බාණ්ඩේ දැකපුවාම. බලන්න. මේකෙදි මේ
මේකෙදි එකක් මතක තියාගන්න ඕන මෙටල් වල එහෙම වැඩිය ගාව ගන්න හොඳ නෑ. මොකද මෙටල් වල එක ප්‍රතික්‍රියා කරනවා සිරමික් එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක මේවා අපි හොඳටම රසායන විද්‍යාව හරියටම ඉගෙනගෙන කරන භාණ්ඩයක්. ඒක නිසා මේකෙදි මේ හරි දැන් පිහ දාලා පෙන්නන්න මේක. එතකොට වීඩියෝ එක නිමා කරන්නත් අපිට පුළුවන්. මේ භාජනය එච්චර ලොකු ප්‍රමාණයක් අපි පාවිච්චි කරුවේ නැහැ. ඊට පස්සේ මේ වගේ ස්පොන්ජ් කෑල්ලක් අරගෙන පිහ දාලා අපි ඒක මේ අයින් කරගන්න ඔය වතුර ටික. බලන්න කොච්චර ලේසිද කියලා. ඒතකොට Tamanටම මේ කරන්න පුළුවන්. මම හැමතිස්සෙම කියන්නේ ගෘහයේ ඉන්න අයම මේක කරන්න ආයි වෙන කවුරුටත් දෙන්න ඕන නැහැ. You do it yourself කියන concept එක ලංකාවේ ඇතුලේ ප්‍රචලිත වෙන්න ඕන. ඔන්න බලන්න මේකේ දැන් මේ තියෙන ඉරි වාසය සුද්ධ කරන්න ඕන නම් තව පාරක් පුළුවන් අපිට ඒක කරන්න. මේ තියෙන අපිරිසුදු වෙච්ච කොමඩ් එකක්. මේ කොමඩ් එකට අපි මේක දානවා මෙහෙම. මේක මේ අඩියේ තියෙනවනේ මෙහෙම එකක්. ඒවටත් වැටෙන්න දානවා. එතකොට මේකේ දෙයට නැති මෙහෙම දාලා මේක වැඩි වෙලා තියන්න ඕන නෑ මේක. එතකොට මේ තියෙන්නේ ඒ වගේ මේ එකක් ඒ වගේ එකක අපි මෙහෙම දානවා. මේක දාලා මේක ඊට පස්සේ මේකෙන් අතුල්නවා. එතකොට ඔක්කොම වගේ මේක යනවා මෙහෙම. වෙලෙ යනවා. මේක මේ මෙටල් වලට හොඳ නැහැ. මේක මෙටල් වලට හොඳ නැහැ. නමුත් මේකෙදි මේ ඔක්කොම පිළිවෙලට යනවා. පේනවා ඇති. එතකොට මේකේ මේ වෙලෙම යනවා. වැඩි වෙන එක මහන්සි වෙන්න ඕන නෑ මේ බලන්න. එතකොට ඊළඟ එක මේකෙදි පේනවා ඇති නේ. එවෙලෙම හොට් යන එකක් මේක. එතකොට දැන් මේ අඩිය තියෙන ඒවා මේකේ යන විදියට තමයි තියෙන්නේ. එතකොට මේක මහන්සි වෙන්න ඕන නෑ මේක වෙන්නේ ලොකුට මේ වගේ. එතකොට දැන් ඊළඟ එක තමයි මේ වගේ. මේවා මේ යවන්න පුළුවන්. මේ එවෙලෙම යන එකක් මේක. මේක එතකොට වෙලද සන්නාම තියෙන ලොකු ප්‍රසිද්ධ ඒවායිදී වෙන්නේ මේක ටිකක් රැයක් තියන්න කියන ඔහොම වෙනවා. ඒ ඕනේ මේක ප්‍රතිඵල අපි දැන් මගේ වීඩියෝ එක ටිකක් කෙටි කරගන්න මම මෙහෙම දැම්ම හින්දා මෙහෙම වෙන්නේ. නමුත් මේක දැන් මේකේ මේ අඩිය තියෙන එක වුණත් ඒක යනවා මේ හරි විදියට. මම මේකේ වීඩියෝ කීපයක් කරන්න වෙනවා මේකට අදාළව කරන්න පුළුවන් ඒවා. ඒතර මේකේ මට කියන්න ඕන රෙදි වල යකඩ පැන්නන් හිටනවා ඒකත් මේකට යනවා. වැඩි තියන්න හොඳ නෑ ඒක. ඒතකොට මම දැන් මේකෙදි මේ එක ඒක තිබිච්ච කහට බැලනම් කොහෙන් ගියද දන්නේ නැහැ. ඒතකොට මේක අතේ ගෑවුණයි කියලා එහෙම මොනවාක්වත් නෑ මේ. දැන් මෙතන තිබුණානේ දැන් මේව හිටන් යනවා මේකේ. ඉතින් එහෙනම් මේක මේ සුපිරි භාණ්ඩයක් කියලා කියන්න ඕන. මේකේ මේ අඩිය තියෙන ඒවා හිටන් මේකේ යන විදියට තියෙනවා. ගානේ තිබිච්ච ඒවා හිටන් යනවා. තව මේක පැහැදිලිව පෙන්වන්න හිමීට කරන්න ඕන එක. මිනිත්තු 5ක් තිබ්බනම් තවත් හොඳ ප්‍රතිඵල තියෙනවා.